විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාප ආසන්නයේ පිහිටි රක්ෂිත වනාන්තර කපා හෙලිකොට නැවත පදිංචි කිරීම සිදු කිරීමට එරෙහිව ගොනු කර තිබූ නඩුවක තීන්දුවකට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ අභ්‍යාචනය විභාග කිරීමේ කටයුතු වලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අද ඉවත් වන ලදී. රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ එම අභ්‍යාචනය AHMD නවාස් සම්පත් අබේකෝන් සහ ගීහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරු AHMD නවාස් මහතා සඳහන් කළේ පෞද්ගලික හේතුන් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් වන බවයි. ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම අභ්‍යාචනා පෙත්සම් විභාගය සඳහා සැප්තැම්බර් මාස 9 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කරන ලදී. විල්පත්තු රක්ෂිත වනාන්තර කලාප ආසන්නයේ පිහිටි රක්ෂිත කැලෑ හෙළි කර එහි පුද්ගලයන් පදිංචි කිරීම අභියෝගයට ලක් කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2015 වසරේ අභ්‍යාචනාධිකරණයේ හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම විභාග කොට එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ අභ්‍යාචනාධිකරණයේ අදාළ ප්‍රදේශයේ කැලෑ හෙළිපෙහෙළි කිරීමේ කටයුතු වලට හිටපු අමාත්‍යවරයා බව කිව යුතු බවත් ඒ අනුව නැවත වන වගා කිරීම සඳහා වැය වන වියදම ඔහු විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බවටත් නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ අනුව නැවත වන වගා කිරීමේ කටයුතු සඳහා හිටපු අමාත්‍යවරයා විසින් රුපියල් කෝටි 106ක පමණ මුදලක් ගෙවිය යුතු බවටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගණනය කර තිබුණා. මෙම අභ්‍යාචනාධිකරණ තීන්දුව නීතියට පටහැනි බවත් ඒ අනුව ඒ අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභ්‍යාචනය ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම් විභාගයෙන් මහින්ද සමයවර්ධන, යසන්ත කෝදාගොඩ, ජනකද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුද මීට පෙර ඉවත් වී තිබුණා.